our cultural dancing. Yeah. I like it. It's very beautiful. Yes, I like to see. Yes, I like to see. You can even in this hall. Yes, I'll come. Yes, in the chawl. Sir, excuse me. This is a Lord Buddha's handwriting. You like this? No, I don't. No, I 10 don't. rupees. No. Why? No, thanks. I see. Hello, boss. පින්තෝ ඒ පාර මොනවද සුද්දන්ට විකුණන්නේ? Lord Buddha's handwriting. ලෝඩ් බුද්දාස් හැන්ඩ්රයිටින්? මේ පරණ කේන්දරම ගියා. සුද්ධ කොහොමද දන්නේ Lord Buddha handwriting නැන්ද නෑ කියලා? මේ මොනවා කරන්න හරි ගතම හොයාගන්න එපා බොස්. ඒක ඇත්ත. මට පේන්නේ මේ ඩාන්සින් පෙන්නෙල්ලනුත් වගතුවක් වෙන්නේ නැති පාටයි. ඒයි බොස්. බලනවා දැන් තමුසෙත් ඊයේ සුද්ද කී දෙනාද ගෙනාවේ කියලා. දිව්‍ය ලෝක බොරු කියලා උන් තුන් දෙනා හොයාගත්ත බොස්. දැන් ලංකාවට සුද්ධ වෙනව අඩුයිනේ බොස්. මම මොන බිස්නස් එකක් කළත් අන්තිමට පාඩුවේනේ පින්තෝ. බොස්. ඔය ලේඩිස් ගතිය තියාගෙන බිස්නස් කරන්න බෑනේ. මේ මට කියන්න අමතකුණා. අර සර්ගේ යාළුවා ධනසිරි. ඕ ඉතින් අන්න ඉතාලියේ ඉඳලා ලංකාවට ඇවිල්ලා. අද හන්දෑවට වරද්දන්න නැතුවම සර් හම්බෙන්න එනවා කිව්වා. මොනවද ධනසිරි ඇවිල්ලාද? ඔව්. මිනිහා රට යනකොට අපිට කියලාවත් ගියේ නෑනේ. ඒ වුණාට මේ ෆිනෑන්ස් කම්පැනියේ කාසිස් කර හිටට වැඩි කොච්චර හොඳ රට ගියේක. ඒක නෑ තමයි. මතකද අර හයිස් එක සීස් කරන්න ගිහලා මැරුණක බේරන හැටි. කොච්චර හොඳට ඉගෙන ගත්ත මිනිහෙක්ද ධනසිරි. රස්සාවක් නැති හන්දනේ ඔක්කොම දේවල් සිද්ධ වුණේ. මේ පාරන මිනිහගේ කල්පනාව සර් එක ඇන්ටික් බිස්නස් එක පටන් ගන්නවා. මිනිහට ඔය ඇන්ටික් පිස්සුව එදා ඉඳලම තිබුණානේ. මේක නෙමෙයි. හෙටවත් සුද්ද 30ක් 40ක් අරගෙන එනවා. සර් හෙට ඉන්න නියම ජපන්නු ටිකක් මම අරන් එන්න. ඔය හිඟන සුද්දු වගේ නෙවෙයි. මොක්කු හරි කමක් නැහැ. ඇයිසේ 30ක් 40ක් ගේනවා හෝල් එක පිරෙන්නේ. සර් කට්ටිය වැඩි වුණ තරමට අපේ කොමිස් එක වැඩිනේ. එහෙනම් හරි ටටා. City Hits Dialog Television නාලිකා අංක 19 ඔස්සේ